එරුවෙන් සාදරෙන් පිළිගන්න ද ස්ටඩිය YouTube channel එකට. ඉතින් මම thumbnail එක එක්ක දානවා නම් දැන්නම දන්නවා මොනවද කතා කරන්න යන්නේ කියලා. ඉතින් මම YouTube channel එක පටන් ගන්න ඉන්න කෙනෙක් නම් එහෙම නැත්නම් YouTube channel එක දැන්ටමත් කරන් යන කෙනෙක් නම් නැත්නම් YouTube කරන එක දැන්ටමත් එපා වෙලා ඉන්න කෙනෙක් නම් ඔය වීඩියෝ බලන්න ඕන වීඩියෝ එක. මොකද ලොකු මොටිවේෂන් එකක් වෙයි මේ වීඩියෝ එක. සහ මම මේ වීඩියෝ එක ගන්න මම මෙච්චර ගාණක් හොයනවා YouTube එකේ අරකයි මේකයි කියන්නේ මම ලොකු YouTube expert කෙනෙක් නෙමෙයි. මොකද මගේ පළවෙනි month එකේ මට YouTube එකෙන් කොච්චර ගාණක් ගෙවුවද කියලා අදම පෙන්නන්න යන්නේ. ඉතින් මේක මගේ first payment එක YouTube එකෙන් ආපු. ඉතින් මට හිතුණා ඔයගොල්ලොත් එක්ක share කරගන්න ඕනේ කියලා. ඉතින් මොකද ගොඩක් YouTubers YouTube කරන ගොඩක් කට්ටිය ඉන්නවා YouTube එපා වෙලා YouTube එකේ ගොඩක් කට්ටිය මයින් අහනවා FB එකෙන් මම post එකක් දැම්මට පස්සේ YouTube channel එක ගන්න කොහමද නිච් එක මොකද්ද කොච්චර ගාණක් ගෙවනවද ගොඩාක් ප්‍රශ්න වුණා. ඉතින් මට ඔක්කොම එකපාර උත්තර දෙන්න බෑ. ඉතින් මං හිතුවා බොඩි වීඩියෝ සීරීස් එකක් කරන් යන්න ඕනක. ඉතින් මේ පළවෙනි වීඩියෝ එක අද මම මේ වීඩියෝ එක සම්පූර්ණ කතා කරන්නේ A to Z YouTube channel එක කරන වීඩියෝ පටන් ගන්න වීඩියෝ නිච් එක මොකක්ද මේ දේවල් මොකක් කතා කරන්නේ. අද මම ඔයගලන්ට පෙන්නන්නේ මගේ channel එක ගැන පොඩි හැඳින්වීමක් ගන්න channel එකට කොච්චර ගාණක් ඕගන්න පොඩි අදාළ අදහසක් ගන්න මම අද වීඩියෝ එක කරන්නේ. channel අපේ YouTube එකෙන් කොච්චර ගාණක් හොයන්න පුළුවන්ද මට මේ මාස කොච්චර ගෙවලා තියෙනවා සහ YouTube channel එක අපි කොහොමද ඉක්මනට grow කරන්න කියලා. ඉතින් මම දැන් ඔයගොල්ලෝ දැන් මේ බලන channel එකේ නේ මොඩරේෂන් මම කරලා තියෙන්නේ. මම වෙනම බීටා ඔඩියන්ස් එකක් ටාගට් කරලා channel එකක් කරනවා. ඉතින් ලංකාවේ කවුරුත් channel එක බලන්නේ නැහැ. ඔක්කොම පිටට කට්ටිය ඉන්නේ. ඉතින් ඒ නිසා මම channel එකේ නම පෙන්නන්නේ නැහැ අද මේ වීඩියෝ එකේදී. ඉතින් channel එකේ නම පෙන්නන්න නැතුව මම අනිත් පිස්තල ඔක්කොම පෙන්නන්නවා ඔයගොල්ලන්ට. ඉතින් YouTube channel එකක් කරද්දී ඔයාගේ revenue එක වෙනස් වෙන ප්‍රධාන කාරණා තුනක් තියෙනවා. එකක් ඔයා කරන niche එක, අනිත් එක ඔයා YouTube channel එක කරන audience එක, ඒ කියන්නේ බලන country එක සහ YouTube channel එකට ඔයාගේ YouTube channel එකට යන views ප්‍රමාණය. ඉතින් මම මේ channel එක අදට මාස 6ක් වෙන්නේ. මාස 6ක් වෙද්දී මේ channel එකට monetization on කරේ මාස 4ක් වගේ වෙද්දී අද මේ දැන් monetization on කරලා එක මාසයක් වගේ ගිහිල්ලා දැන් තියෙන්නේ. ඊට මාස 5ක් වගේ තමයි channel එක අදට වෙන්නේ. මේ මාස 5ක් ඇතුළත මම channel එක grow කරේ කොහොමද සහ monetization apply කරේ කොහොමද කියලා තමයි මම සරලව පෙන්නන්න යන්නේ. අද මම A to Z සම්පූර්ණ කතා කරන්නේ නැහැ. කියන්නේ channel එක හදන්න, niche එකක් තෝරගන්න. ඒ දේවල් කතා කරන්නේ නැහැ. අද මම කතා කරන්නේ ඔගේ channel එක පොඩි විස්තරයක්. ඒ කියන්නේ channel එකේ views කොහොමද, month එකකට කොච්චර ගෙවලා තියෙනවද, videos වලට කොහොමද ගෙවන්නේ. ඔයාලන්ට දැන් බලා ගන්න පුළුවන් මම ඉන්නේ මගේ YouTube studio එකේ. නගපාත් ටෙස්ට් කරලා පෙන්නන්නම්. දැන් බලා ගන්න පුළුවන් මම ඉන්නේ මගේ YouTube studio එකේ. ඉතින් ඕකට මෙතන ගිය ගමන් පේලා ඇති සාමාන්‍යයෙන් මම දැන්ට මේ විදිහේ YouTube එකේ මේ YouTube channel එකේ 55000 k වගේ subscribersලා ඉන්නවා. සහ අන්තිමට දාපු වීඩියෝ එකට 20k වගේ views ගිහිල්ලා තියෙනවා. ඉතින් මේක short only channel එකක්. මම channel එකේ content type ඉස්සෙල්ලාම ගෙලින්න ඕගොල්ලන්ට මම කරන්නේ Sigma P6 and education videos. ඉතින් ගොඩක් කට්ටිය කියනවා Sigma P6 වල monetization දෙන්නේ නැහැ. අර බයි මේකයි ඉතින් මට කිසි ප්‍රශ්නයක් නැහැ. මම tab එකටත් ගිහිල්ලා පෙන්නන්න ඕගොල්ලන්ට බලන්න පුළුවන්. මේ විදිහින් මගේ channel එක monetize වෙලා සහ මම මේ විදිහේ channel එකෙන් earn කරනවා. ඉතින් චුට්ටක් ඉන්න මම ඉස්සරහට පෙන්නන්නම් ඉස්සරහට පෙන්නන්නම් channel එකේ මම කොච්චර මේ ගානක් වුණ හම්බ වෙලා තියෙනවා channel එකේ මේ විස්තර ටික. ඉතින් content වලට ගියාට පස්සේ මේ විදිහට බලා ගන්න පුළුවන්. මම මේ long videos දාන්නේ short විතරක් කරන්න නිසා උදේට short videos ටික පෙන්නනවා. සාමාන්‍යයෙන් අන්තිමට දාපු වීඩියෝ එකට 19000 views ගිහිල්ලා තියෙනවා 37000 171000 13000 20000 16000 30000 36000 15000 වගේ views ගිහිල්ලා තියෙනවා. සාමාන්‍යයෙන් top මේ තව views කිහිපෝ තියෙනවා. මේ ළඟදී දාපු videos වලට තමයි ඔය ගන්න views යන්නේ. සාමාන්‍යයෙන් 4 million 22 million වගේ views කේ videos උත් තියෙනවා channel එකේ. ඉතින් මම දැන් analytics tab එකට ගිහිල්ලා පෙන්නන්න ඕගොල්ලන්ට මගේ revenue එක සහ views කොච්චර එහෙම ඉතින් තියනවාද කියලා. ඉතින් මම දැන් 28 days නේ තියෙන්නේ. මම මේක දැන් 90 days කරගන්න. ඉතින් මට ඔයාලන්න පුළුවන් දවස් 90ක් ඇතුළත මගේ channel එකේ views ගිහිල්ලා තියෙනවා million 84ක්. 84.3ක් ගිහිල්ලා තියෙනවා. ඒ වගේම watch hours ආවිලා තියෙනවා 234000ක්. ඉතින් watch hours අදගත්තේ නැහැ. මොකද අපි short channel එකක් කරන ඉතින් ඒකට watch hours ගණන් ගන්න නැහැ. ඒ වගේම subscribersලා 55000ක් 50000ක් ඇවිල්ලා තියෙනවා අවසාන දවස් 90 ඇතුළත. ඉතින් අන්තිමට අවසාන දවසේ තුත් YouTube එකේ මට කොච්චර pay කරලා තියෙනවද? $1240ක් pay කරලා තියෙනවා YouTube එකේ short විතරක් දාලා. ඉතින් මම දැන් revenue tab එකට ගිහලා පෙන්නන්න ඕගොල්ලන්ට ඒක. ඉතින් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් මේ ටිකේ YouTube එකේ සතයක් අන්ති වල නැහැ. මොකද මම monetization apply කරේ November 21 වෙනිදා. ඉතින් මම channel එක හදන දවසක් හදපු ඔයාලන්ට කියන්න කියලා කිව්වනේ. ඉතින් channel එක හැදුවේ සාමාන්‍යයෙන් ජූලි වගේ හැදුවේ channel එක. ඉතින් කොහොමයි මාස 4ක් වගේ ඇතුළත ඉතින් බලන්න පුළුවන් මෙච්චර videos දාලා තියෙන්නේ.
වීඩියෝස් 37ක් වගේ දාද්දි channel එකේ මොනිටයිසේෂන් ඔන් වෙලා තියෙනවා. ඉතින් එතනින් පස්සට බලන්න පුළුවන් channel එකේ එකපාරම views මේ වීඩියෝ එක viral ගියා. ඉතින් ඒ viral ගියපු දවස් විතර මට ඩොලර්ස් කියලා තියෙන 196ක්. ඒ කියන්නේ රුපියල් 60000ක් වගේ දවස් විතරක් ගෙවලා තියෙනවා. ඊට පස්සේ නේ රෝනිව් එක අඩු වෙලා normally දැන් ඩොලර්ස් 20ක් වගේ යන තත්ත්වෙට channel එක ඇවිල්ලා තියෙනවා. ඩොලර්ස් 20ක් කියන්නේ අපි කන්වර්ට් කරලා බලමු දවසට කීයක්ද කියලා. රුපියල් 6190ක්. ඉතින් මට බලන්න පුළුවන් normal දවසකට රුපියල් 6190ක් හම්බ වෙනවා. ඉතින් මම ජොබ් එකක් කරන කෙනෙක් වුණොත් මම හිතන්නේ දවසකට රුපියල් 6190ක් දැනන්ති කියලා. ඉතින් මට මෙතනින් බලා ගන්න පුළුවන් මගේ නොවැම්බර් month එකේ earning එක සහ දැනට ඩිසැම්බර් month එකේ කොච්චර earning එකක් ඇවිල්ලා තියෙනවද කියලා. ඉතින් නොවැම්බර් month එකේ 823ක් මම ඩොලර්ස් වලින් ඇවිල්ලා තියෙනවා. මම මේක ශ්‍රී ලංකා රුපීස් වලට කන්වර්ට් කරලා ඕගොල්ලන්ට කියන්නේ. ඕගොල්ලන්ට කැමති කෙනෙක් ඉන්නවනම් බලන්න පුළුවන් USD 12 ගියාට කියලා කොච්චර ගානක්ද වැටලා තියෙන්නේ මේ කී month එකේ මට මේ USD වලින් කියලා. ඊට පස්සේ අපි බලමු AdSense account එකට ගිහිල්ලා එකවර ඉන්වෙස්ට් කරන්නම් මම. ඉතින් මෙතන last payment වලට බලා ගන්න පුළුවන් ඩොලර් 773ක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙතන වරගෙන 812 830 අඩු වෙලා තියෙන්නේ US tax නම් නැතිව tax වලට කපා ගන්න ඩොලර් 773ක්. එතකොට මට අන්ත හරියට ඇවිල්ලා තියෙන්නේ මගේ bank account එකට ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ ඩොලර් 773 කියන ගාන 823ක් නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. 833ක් YouTube paying AdSense එකට දුන්නාට AdSense එකෙන් කපා ගන්න මේක US tax වලට. ඉතින් මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් මගේ launch එක කියලා පෙන්නනවා ඩොලර් 573. ඉතින් මේත් එක්ක මම ඔයාලට පෙන්නන්නම් මගේ channel එකේ කොච්චර views බීල්ලද කියලා සහ මගේ channel එකේ RPM එක කොහමද කියලා. ඉතින් channel එකේ views බීල්ලා තියෙනවා engagement views මිලියන 35 බීල්ලා තියෙන දවස් 9ක් ඇතුළත. එතකොට RPM එක කියන්නේ ඩොලර්ස් මේ 0.04යි. ඉතින් RPM වල ටිකක් අඩුයි. මොකද මේක short channel එක නිසා short channel කරන කට්ටිය දන්නේ නැති RPM වල ටිකක් අඩුයි සාමාන්‍යයෙන් short channel වල. ඉතින් මේක ඔයාලා ලංකාවට ඔය කරනවා නම් ඊටත් වඩා අඩුයි channel එකේ RPM එක. ඉතින් මම දැන් ඔයාලට පෙන්නන්නම් මගේ channel එකේ ඉන්න country මොනවද සහ videos බලන්නේ මොනවා country වලින්ද කියලා. ඉතින් mainly Indian බලනවා. US, Pakistan, Bangladesh, Germany, Brazil වගේ වල මෙතන බලා ගන්න පුළුවන් මගේ videos බලන country ටික. ඉතින් ඒක තමයි මම කිව්වා මේ channel එකක් කරන්නේ ශ්‍රී ලංකාවට නෙමෙයි. ඒකම මේ channel එක නම කියන්නේ නැති කියලා. ඉතින් මම YouTube bad එක නෙමෙයි. මම අලුතෙන් channel එකක් පටන් ගත්තේ. සහ මම කැමතියි මම ගොඩ රියපු විදිය සවකෙන්ට කියලා දෙන්න. ඉතින් ඕගොල්ලෝ කැමති නම් මේ දේවල් දැනගන්න සහ YouTube කරන විදිය ගොඩක් තැන්වල YouTube එකේම videos තියෙනවා. ගොඩක් මාස් තියලා බලලා තමයි ඉගෙන ගත්තේ. ඉතින් මම මේ වීඩියෝ එක ගන්න හේතුව ගොඩක් කට්ටිය මයින් කමෙන්ට් කරගෙන අහනවා Facebook එකේ මම දා post එකට කොහොමද YouTube channel එක කරන්නේ කොහොම මේ organic එකට යන්නේ ඊට කමෙන්ට් කරලා අහන නිසා තමයි මගේ channel එක මගේ ලංකාවේ මම හදපු පරම channel එක මේ channel එක දැන් හදලා ගොඩක් කාල ඔයගොල්ලෝ බලන්න පුළුවන් channel එකේ ගිහිල්ලා මේ ගොඩක් කාල මම 2023 දොපේ හදපු channel එක මේක මම videos upload කරේම නැහැ. ඉතින් මම දැන් තමයි video එක upload කරේ. මොකද ලංකාවට කරනවා නම් මම short channel කරලා තීරුමක් නැහැ. මම tips මේවට tricks ටිකක් කියන්න කිව්වනේ. පළවෙනි එක තමයි consistency එක. YouTube channel එක ඔය දන්නවා algorithm එකක් කියලා තියෙනවනේ. algorithm එකෙන් බලනවා ඔයා YouTube channel එක කරන සූසු කෙනෙක්ද කියලා. ඒ කියන්නේ ඔයා කොහොමද videos දාන්න එක දිගට videos දෙක දිගට කියන්නේ ඔයා ගොඩක් කට්ටිය එක දිගට කිව්වම video 100ක් විතර දාන එක දිගට. එහෙම නෙමෙයි. ඔයා තියාගන්න දවසෙන් දවසක් කර දවසක් දවසට එක ගානේ. එහෙම consistency එකක් ඇතුව videos දාන්න ඕන. views ගියේ නෑ, views අඩුයි, subscribers ලෙන් නෑ කියලා නවත්තන්න එපා content කරන එක. දිගටම ගන්න එක පළවෙනි tip එක. දෙවෙනි tip එක තමයි ලංකාව ගැන තකට ඔයා videos කරනවා නම් අනිවාර්යෙන් ඔයා short videos කරන්න එපා, long videos විතරක් කරන්න. ඉතින් short videos කරන්න එපා කියන්න හේතුව කරලා තීරුමක් නෑ, ගෙවනම අඩුයි. ගෙවන්න නැත්තේ නෑ, ගෙවනම ගොඩාක් අඩුයි. ඉතින් සාමාන්‍ය ඩොලර් 100ක running එකට යන short channel එකක් කරලා ගොඩක් කමාවි. මම දන්න තරමින් මම ලංකාවේ videos වල short videos කරලා නෑ. ඒ නිසා මම දන්න තරමින් කිව්වේ ලංකාවට කරනවා නම් ඔයා long videos කරන්න RPM එක හොඳයි. සාමාන්‍යයෙන් ටිකක් හොඳ earning කරන්න පුළුවන්. සාමාන්‍ය ලක්ෂ 4 5 වගේ ඊට අතර වැඩියෙන් ගන්න කට්ටිය ඉන්නවා. මම කියනවා beginner කෙනෙක් විතරට YouTube එකට එනවා නම් ඒ වගේ ගාන ටාගට් කරන්න පුළුවන් මාසෙකට ලංකාවට long videos දැම්මොත් මේක දෙවෙනි tip එක. තුන්වෙනි tip එක තමයි අතේ කට්ටිය කරන ගොඩක් ලොකු වැරද්දක්. ඔයාගේ යාළුවන්ට ඉන්න ඔක්කොටම ගිහින් subscribe කරන්න, FB group ප්‍රදානවා මගේ channel එක subscribe කරන්න. ඔයා vote ඔයගොල්ලෝ කොට පිටර ටාගට් කරන පිටර audience එකක්. හැබැයි sub ලෙන්නේ ලංකාව. ඒක කොහොමද views යන්නේ නැහැ නේ ලා පිටර audience එක ටාගට් කරලා channel එක videos කරන්න ඉතින් ඉන්නවනේ. පළවෙනි දේ ලංකාවේ කට්ටියට කියන්න එපා channel එක කරනවා කියලා. දෙවෙනි එක ලංකාවට කියලා පව්
ලංකාවේ සමේ YouTube චැනලෙන් වාම් චැනල සබස්ක්‍රයිබ් කරගන්න එපා. පිටට තුන කෙනෙක් ඉන්නවනම් චැනල සබස්ක්‍රයිබ් කර තමන්නේ තීර එකක් බලලා ඔහි එල චැනල සබස්ක්‍රයිබ් කරන්න එපා කියන්න චැනල් එකේ වීඩියෝ එකක් බලලා ටිකක් වෙලා ගියට පස්සේ චැනල සබස්ක්‍රයිබ් කරන්න කියන්න. අනිත් එක ගොඩක් කට්ටිය මන් දැකලා තියෙනවා කියනවා YouTube එකේ තියෙන වීඩියෝස් අරන් දාන්න එපා රියුස් වදිනවා කියලා. ඒක ඇත්ත රියුස් වදිනවා. මගේ YouTube channel එක මම පටන් ගන්න කලම දැම්මේ ඒ කියන්නේ පටන් ගන්න කල නෙමෙයි මොනිටයිසේෂන් ඔන් කරන කම දැම්මේ පිට වීඩියෝස් අරන් දැම්මේ. ඒ කියන්නේ YouTube එකේ මම TikTok Instagram වගේ වීඩියෝස් අරන් දැම්මේ එඩිට් කරලා හොඳට එඩිට් කරා ඒක. ෆොටෝ එකක් කට් කරලා ටෙක්ස්ට් එකක් කට් කරලා එච්චර කියලා එහෙම නෑ. ෆිල්ටර් එකක් කට් කරලා වීඩියෝ කට් කරලා පාස්ට් කරලා එහෙම ගොඩාක් දේවල් කරන්න ඕන. ඉෆෙක්ට් ඇඩ් කරලා ඒකේ එහෙම තමයි එඩිට් කරනවා කියලා කියන්නේ. නැත්නම් ගෙඩිය පිටින් ටෙක්ස්ට් එකක් කට් කරලා අප්ලෝඩ් කරලා හරියන්නේ නැහැ. ඒක කොහොමද රියුස් වදිනවා. ඉතින් ඊට පස්සේ මොනිටයිසේෂන් ඔන් වුණාට පස්සේ මම කරේ මගේ වීඩියෝස් අප්ලෝඩ් කරන එක 21 වෙනිදා මොනිටයිසේෂන් ඔන් කරේ. ඉතින් දැන් පස්සේ එක දවසක් පස්සේ මම ෆිටින් වීඩියෝස් දාගෙන මගේ වීඩියෝස් තමයි මම පොඩ මගේ මේ තියෙන ෆෝන් එකම රෙකෝඩ් කරේ. ඒක තමයි දෙවනි කාරණාව. ඕගොල්ලෝ හිත මේ මට බෑ මට අවශ්‍ය දේවල් නැහැ මට ඕනි කරන දේවල් නැහැ කැමරා නැහැ අරකයි මේකයි කී වීඩියෝස් කරන්න නැතුව ඉන්න එපා. ඔයා වීඩියෝ කරොත් තමයි ඊට සබස්ක්‍රයිබර්ස් එක්කෙනෙක් හරි ඉන්නවා. වීඩියෝ කරොත් තමයි ඊළඟ channel එකට views යන්නේ. කාන් පිටන් ඉන්න කෙනෙක් YouTube එකෙන් ගොඩ යන්න ඉන්න කොල්ලෙක්ට YouTube එකෙන් කොච්චර ගාණක් ගෙවනවද එහෙමයි කියලා. ඉතින් මට එක හේතුවක් වුණා. ඒකට ගොඩක් කට්ටිය ගොල්ලන් earnings දාලා තියෙනවා මම දැක්ක YouTube එකට. ඉතින් ඒකෙන් මට එක මොටිවේෂන් එකක් ආවා. ඉතින් අනිවාර්යෙන් මේ අපේ The Ice Tech YouTube channel එක subscribe කරලා ඔයාට මොන හරි දන්න නැති දේවල් සහ ප්‍රශ්න තියෙනවා නම් මාව contact කරගන්න. මේකේ message උත් දාන්න, comment එකක් දාන්න. අනිවාර්යෙන් comment එකට reply කරනවා. ඉතින් ඉස්සරහට හම්බෙලා අදට ගින් එන්න.